ආයබවන් අපේ ශරීරය ඇතුලේ හැම වෙලාවෙම යුද්ධයක් සිද්ධ වෙනවා කියලා කවදාහරි හිතලා තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ ඒ සටන මෙහෙයවන අපේ ඇසට නොපෙනෙන හමුදා දෙකක පුදුම හිතෙන කතාව ගැනයි. මෙන්න මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අපි නොදැනුවත්වම අපේ ශරීරය හැම මොහොතකම බැක්ටීරියා, වෛරස් වගේ මිලියන ගානක සතුරුන් එක්ක ලොකු සටනක ඉන්නේ. ඉතින් කවුද මේ නොපෙනෙන සටන මෙහෙවන්නේ? උත්තරය තමයි අපේම ශරීරයේ තියෙන අතිශය විශ්මිත ආරක්ෂක පද්ධතිය. හරි. අපි මේක මෙහෙම හිතමුකෝ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ හරියටම රටක දේශ සීමා ආරක්ෂක බලකායක් වගේ. දැන් ඒකේ පළවෙනිම සහ වැදගත්ම රාජකාරිය තමයි රටේ පුරවැසියන්, ඒ කියන්නේ ස්වයම් කොටස් සහ පිටිනියන ආක්‍රමණිකයන්, ඒ කියන්නේ අස්වැන්න නොවන කොටස් අතර වෙනස හරියටම අඳුර ගන්න එක. ඇත්තටම මුළු ආරක්ෂක පද්ධතියම අතිවාරම තමයි ඔය වෙනස හඳුනා ගැනීම. එතකොට මේ ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද? හරිම සරලයි. ඒ කියන්නේ සතුරෙක් ඇතුළු වෙන්න කලින්ම එහින් ආරක්ෂා වෙන්න ශරීරයේ හදාගෙන තියෙන සූදානම. හරියට කුණාටුවක් එන්න කලින් gedara dora ජනෙල් වහලා ආරක්ෂිතව ඉන්නෝ වගේ වැඩක් තමයි මේක. හොඳයි. දැන් අපි හමු වෙමු පළවෙනි හමුදාවට. ඒ තමයි සහජ ප්‍රතිශක්තිය. මේ අය තමයි පළමු ප්‍රතිචාර දක්වන්නන්. හරියට නගරයේ ඉන්න සාමාන්‍ය පොලිස් බලකාය වගේ. ඕනෑම කරදරයකදී මුලින්ම එතනට දුවගෙන ඉන්නේ මේ අය තමයි. හැමතිස්සෙම සීරුවෙන් හැම වෙලාවෙම සූදානම්ෙන්. මේ සාමාන්‍ය බලකායේ ස්තර 3ක ආරක්ෂාවක් තමයි සපයන්නේ. හිතන්නකෝ බලකොටුවක් වගේ කියලා. පළවෙනි ස්තරය තමයි පිටත පවුර. අපේ සම. හදිස්සියවත් සතුරෙක්ගේ පවුර කඩාගෙන ආවොත් දෙවනි ස්තරය මුණ ගැහෙනවා. ඒ තමයි කිල, ශ්ලේෂ්මල වගේ දේවල් වලින් හදපෝ උගුල්. අන්න ඒවත් පහු කරගෙන ආවොත් තමයි තුන්වෙනි ස්තරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ බලකොටුව ඇතුලේ මුර සංචාරයේ යෙදෙන ආක්‍රමණිකයන්ව දැක්ක ගමන් ගිලලා දාන සොල්දාදුවන්. ඉතින් මේ හමුදාවේ වැදගත්ම ලක්ෂණය මොකද්ද? ඒ තමයි වේගය සහ සරලකම. එයාලා විශේෂිත සතුරෙක්ව හොයා ඉන්නේ නැහැ. ඕනෑම ආක්‍රමණිකයෙක් ආවොත් එකම විදියට තමයි පහර දෙන්නේ. වේගවත්, සාමාන්‍යයි, හැබැයි අතිශයින්ම කාර්යක්ෂමයි. ඒ වගේම මේක අපිට උපතින්ම läගෙන තෑග්ගක්. හරි. ඒත් සාමාන්‍ය පොලිසියට පාලනය කරගන්න බැරි තරම් ලොකු තර්ජනයක් ආවොත් මොකද වෙන්නේ? අන්න එතකොට තමයි අපි විශේෂ බලකායක් ඇඳවන්නේ. ඒ තමයි අපේ දෙවනි හමුදාව. අත්පත් කරගත් ප්‍රතිශක්තිය. මෙයාය තමයි ශරීරයේ ඉහළම පුහුණුව ලැබපු එකම සතුරෙක්ව ඉලක්ක කරලා විනාශ කරන විශේෂඥයන්. මේ වගුව දිහා බලන්නකෝ. මේකෙන් හමුදා දෙකේ වෙනස හරිම ලස්සනට පේනවා. වේගය ගත්තොත් සහජ හමුදාව වේගවත්, හැබැයි විශේෂ බලකාය ටිකක් මන්දගාමී. විශේෂත්වය ගත්තොත් සහජ හමුදාව සාමාන්‍යයි, හැබැයි විශේෂ බලකාය ඊටම විශේෂිතයි. ඒත් වැදගත්ම වෙනස තියෙන්නේ අන්තිම පේළියේ මතකය. විශේෂ බලකායට පුදුම මතකයක් තියෙනවා. ඉතින් කවුද මේ විශේෂ බලකායේ සමාජිකයෝ? ප්‍රධාන කණ්ඩායම් 3ක් ඉන්නවා. බීසයිල. ඒ අය තමයි ආයුධ කර්මාන්තශාලාව. එයාලා තමයි සතුරට ගැලපෙන්නම ආයුධ නිර්මාණය කරන්නේ. ටීසයිල. ඒ අය තමයි පෙරමුණේ ඉන්න සටන්කරුවන්, කෙලින්ම සටනට බහින අය. ඊළඟට එනවා APC සයිල. ඒ අය තමයි සතුරාගේ තුරුතුරු හොරෙන් හොයාගෙන එන අපේ ඔත්තු සේවය. එතකොට මේ විශේෂ බලකාය හොයන්නේ මොකක්ද? එයාලා හොයන්නේ ප්‍රතිදේහජනක. එහෙමත් නැත්නම් ඇන්ටිජන්. මේක හිතන්න සතුරෙක්ගේ නිලැඳුමේ තියෙන විශේෂ ලාංඡනයක් වගේ කියලා. අපේ බලකාය පුහුණු වෙලා තියෙන්නේ හරියටම අන්නේ ලාංඡනය තියෙන සතුරාව විතරක් හඳුනාගෙන පහර දෙන්න. හරි. දැන් අපි බලමු මේ විශේෂ බලකාය පාවිච්චි කරන සුපිරිම ආයුධය ගැන. ඒ තමයි බීසයිල කර්මාන්තශාලාවෙන් නිපදවන ප්‍රතිදේහ. මේවා තමයි මුළු සටනම දිනවන්න පුළුවන් ප්‍රධානම අවිය වෙන්නේ. හැබැයි මෙතන තියෙනවා පුදුමම හිතන කාරණයක්. මේ සුපිරි ආයුධය, ඒ කියන්නේ ප්‍රතිදේහ, ඇත්තටම සතුරාව කෙලින්ම මරලා දාන්නේ නැහැ. ඒවා කරන්නේ හරිම කපටි වැඩක්. ඒවා ගිහින් සතුරුව අල්ලගෙන මෙන්න හොරා කියලා හැමෝටම පේන ලොකු ටැග් එක කලවනවා වගේ දෙයක් තමයි කරන්නේ. ඊට පස්සේ ශරීරයේ ඉන්න විනාශකාරී කණ්ඩායම ඇවිත් ඔය ටැග් එකේ තියෙන හැම සතුරෙක්වම හොයා ඉවර කරලා දානවා. ඒ වගේම හැම සටනකටම එකම ආයුධය පාවිච්චි කරන්නේත් නැහැ. මේ වගුව දිහා බැලුවොත් පේනවා විවිධ මෙහෙයුම් වලට විවිධ ප්‍රතිදේහ වර්ග තියෙනවා. IGM කියන්නේ පළදිනියටම සටනට බහින කණ්ඩායම. IGG තමයි ප්‍රධාන වැඩියෙන්ම ඉන්න සටන්කරුවා. IGA කියන්නේ දොරටුපාලයන් වගේ නාසය උගුර වගේ තැන් ආරක්ෂා කරනවා.
IgE කියන්නේ අසාත්මිකතා වගේ විශේෂ අවස්ථාවලට විතරක් එන විශේෂ බලකායක්. දැන් අපි කතා කරන්නේ මේ විශේෂ බලකායේ තියෙන සුපිරිම බලය ගැන. ඒ තමයි මතකය. මේ හමුදාව කවදාවත් සතුරෙක්ව අමතක කරන්නේ නැහැ. එකපාරක් දැක්කොත් ඒ මුහුණ සදාහතම මතකයි. මේ මතකයේ බලය කොච්චරද කියලා මේ ස්ලයිඩ් එකෙන් පැහැදිලිවම පේනවා. බලන්න පළවෙනි හමුවීමේදී ප්‍රතිචාරය හරිම හිමින් දුර්වලව තමයි එන්නේ. හරියට සතුරා ගැන මොකොත් නොදැන සටනට යනවා වගේ. හැබැයි දෙවෙනි හමුවීමේදී බලන්න ප්‍රතිචාරය ක්ෂණිකයි අතිශයින්ම ප්‍රබලයි ඒ වගේම දිගු කාලයක් පවතිනවා. මොකද දැන් එයාලා සතුරාව හොඳටම අඳුරනවා. ඉතින් මේ මතකය කොච්චර කල් පවතිනවද? උදාහරණයක් විදිහට ගත්තොත් IgG කියන ප්‍රධාන මතක සටන්කරුවා එක සටනකින් පස්සේ සති ගාණක් සමහර වෙලාවට මාස ගාණක්ම ශරීරයේ මුර සංචාරයේ යෙදෙනවා. අන්න ඒ නිසයි සරම්ප වගේ ලෙඩක් එකපාරක් හැදුනම ආය හැදෙන්නේ නැත්තේ. ඉතින් මේ පුදුම හිතන මතකය තමයි අපි හැමෝම දන්න එන්නත් කරන්නේ රහස. එන්නතකින් කරන්නේ සැබෑ භයානක සතුරා එන්න කලින් එයාගේ දුර්වල කරපු හානි කර නැති ඩමියක් ශරීරයට පෙන්වන එක. එතකොට අපේ විශේෂ බලකාය ඒ ඩමියත් එක්ක සටන් කරලා සැබෑ සතුරාගේ මුහුණ මතක තියා ගන්නවා. ඊට පස්සේ ඇත්ත සතුරා ආවම අපේ හමුදාව සම්පූර්ණයෙන්ම සූදානම්. හැබැයි මෙච්චර දියුණු මෙච්චර බලවත් හමුදාවකටත් වැරදෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම පුළුවන්. සමහර වෙලාවට මේ පද්ධතිය පටලැවිලා තමන්ගෙම අයට පහර දෙනවා. අපි මේකට කියනවා මිත්‍ර වෙඩි කියලා. මේ මිත්‍ර වෙඩි ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්වයම් ප්‍රතිශක්තිය. මේක හරියට සොල්දාතුවෙකුට තමන්ගෙම කණ්ඩායමේ අයව අඳුරගන්න බැරි වෙලා එයාලටම පහර දෙනවා වගේ වැඩක්. දෙවෙනි එක තමයි අසාත්මිකකත. ඒ කියන්නේ හානිකර නැති සාමාන්‍ය දෙයකට පරාග වගේ දෙයකට අනවශ්‍ය විදිහට ලොකු කලබලයක් ඇති කරගන්නවා වගේ දෙයක්. ස්වයම් ප්‍රතිශක්තිය ඇතිවෙන්න එක හේතුවක් තමයි මේක. හිතන්නකෝ සතුරෙක් ඒ කියන්නේ වෛරසයක් වගේ එනවා අපේම සොල්දාදුවෙක්ගේ වගේ නිල ඇඳුමක් ඇඳගෙන. එතකොට අපේ හමුදාව ඒ සතුරට පහර දෙන ගමන් අර සමාන නිල ඇඳුම ඇඳගෙන ඉන්න අපේම නිරෝගී සෛලවලටත් පහර දෙන්න පටන් ගන්නවා. මේ භයානක වැරදීමට තමයි අනුකරණයේ කියන්නේ. ඉතින් අපි අද දැක්කා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ නිකම් ආරක්ෂක පද්ධතියක් නෙවෙයි, ඉගෙන ගන්න, මතක තියාගන්න සහ අනුවර්තනීය වෙන්න පුළුවන් බුද්ධිමත් හමුදාවක් කියලා. දැන් මේ ප්‍රශ්නේ ගැන හිතන්න. අනාගතයේදී වෛද්‍ය විද්‍යාවට මේ හමුදාවේ බුද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් වුණොත්, පිළිකා, ඒඩ්ස් වගේ රෝගවලට එරෙහිව මේ හමුදාව මෙහෙවන්න පුරුවන් වුණොත් මොන වගේ ලෝකයක් නිර්මාණය වෙයිද? ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු තියාගන්න ඕන අනාගතය.